Ciao ragazzi, welcome back to my YouTube channel. අද මම ගොඩක් ආසාවෙන් ආදරෙන් බලන් හිටපු කෙනෙක් එනවා බලන්න. දැන් මුලින්ම මම ආවේ එයාව වෙල්කම් කරන්න ෆ්ලවර්ස් ගන්න. බලන්නකෝ මේ මල් වල ලස්සන. ඊට පස්සේ මම ආවේ ටයිගර් කියන ෂොප් එකට. එයාට මං gift එකක් අරගෙන තියෙන්නේ. ඒ වුණාට මට හිතුණා මේ ෂොප් එකෙන් තව cute items ටිකක් එයාට ගන්න. මොකද එයා මිලාන වලට එන්න තව ටික වෙලාවක් තියෙනවා. මං කලින් වැඩ ඉවර වුණා. ස්ටේෂන් එකට යන්න වෙලා තියෙන හින්දා මම මේ ෂොප් එකට චුට්ටක් ආවා. තව මොනවා හරි බලලා ගන්න. ඔන්න දැන් මම මිලාන් චෙන්ත්‍රාලේ ස්ටේෂන් එකට ආවා. දැන් නම් I can't wait to see her. මිලානවල චෙන්ත්‍රාලේ කියන්නේ ටිකක් ලොකු ස්ටේෂන් එකක්. දන්නේ නැති කෙනෙක් ඉතින් හොයාගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මම දැන් මේ ස්ටේෂන් එකේ ඇතුළටම ගිහිල්ලා ට්‍රේන් නවත්තන තැනට යන්න හදන්නේ. ඔන්න දැන් මට කෝල් එක ආවා. එයා ආවා කියලා මම දැන් ඉක්මනින් උඩට යන ගමන් ඉන්නේ. මෙන්න මෙයා තමයි ඉතින් මාව බලන්න ආවේ. මේ ඉන්නේ මගේ එක වසරේ ඉඳන්ම ස්කූල් එකේ හොඳම යාළුවෙක්. එයා ගැන විස්තර මම ඔයාලට ඉස්සරහට කියන්නම්කෝ. දැන් මුලින්ම එයාත් එක්කම මම සුපර් මාකට් එකට ගියා. එයා කැමති දේවල් ටිකකුත් අරගෙන අපිට රෑට චූටි පාටියක් දාන්න ඕන කරන ටිකකුත් අරගෙන ඊට පස්සේ මේ දැන් අපි ආවේ බස් එක ගන්න තැනම තියෙනවා ලංකාවේ කඩයක්. ඒකේ ශ්‍රී ලංකන් අයිටම්ස් ඔක්කොම තියෙනවා. මං ඉතින් එයාව එක්කන් ගිහලා කිව්වා එයා ආස කරන ඕනම දෙයක් මේ කඩෙන් ගන්න කියලා. මොකද මට ඕනේ එයා මාත් එක්ක ඉන්න දවස් ටික එයාසම කෑම එයාසම තැන් වලට එක්කගෙන යන්න ඒ හැමදේම කරන්න. ඔන්න දැන් අපි ගෙදර ඇවිල්ලා අපේ පාටි එක ස්ටාර්ට් කරන්නයි හදන්නේ. මේ ඉන්නේ ඉතින් සෝෂල් මීඩියා ඇලර්ජික් මගේ ඉතාලියේ ඉන්න බෙස්ට් ෆ්‍රෙන්ඩ්. එයාත් ඉතින් අපිත් එක්ක පාටි එකට ජොයින් වුණා. අපි දෙන්න අන්තිමට හම්බුනේ 2022 දී ලංකාවේදී. දැන් මේ අද හම්බෙන්නේ අවුරුදු 3කට පස්සේ. එයා ඉතාලියේ ඉන්නේ කාප්‍රි කියන පැත්තේ. අපිට වඩා කිලෝමීටර් 800ක් විතර දුර. ඉතින් එයා ඇවිල්ලා මෙහෙට අවුරුද්දක් වුණත් මට එයාව බලන්නවත් එයාට මාව බලන්නවත් එන්න හම්බුනේ නැහැ. මේ දවස්වල එයාට ෆ්‍රී නිසා එයා ෆයිනලි ආව මාව බලන්න. good morning. ඔන්න අද හරිම සනි ඩේ එකක්. අද අවුවත් තියෙන නිසා අපි යනවා ඩේ අවුට් එක. තව චුට්ටකින් නංගිත් එනවා. එයාව චූටි කාලේ දැක්කට පස්සේ තමයි මගේ යාළුවෝ අද දකින්නේ. හලෝ. ඒ මම ඔය වගේ ගම කනින් ගිහිල්ලා. හලෝ. චූටි කාලේ දැක්කේ. චූටි කාලේ. දැන් ලොකුයි නේ හලෝ. මම මේ කූරක් එකයි. ආරමේ අක්කරියාවේ. අවුවම අපි දැන් කොහෙද යන්නේ? දන්න. කොහෙද යන්න ඕනේ? කොහේ හරි. පියානෝ. අපි ඉතින් කොච්චර දුර හිටියත් ඒ ආලුකම කවදාවත් නැති වුණේ නැහැ. මට මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් මම එයාට කතා කළේ හැමදේම කියනවා. මං හිතන්නේ මගේ ජීවිතේ යා නොදන්න දෙයක් නැහැ. ඒ හැමතැනකදීම එයා මාව හොඳටම තේරුම් ගත්තා. I really thanks her for everything she has done for me. දැන් ඉතින් අපි මේ ආවේ දෝමු වලට. අපිට ඉතින් කවුරු ආවත් එකගෙන ඇවිල්ලා පෙන්වන්න තියෙන විශේෂම දේ තමයි මිලාන් වල තියෙන දෝමු පල්ලිය.
අපි ඉතින් දෝමපාලිය ළඟ ෆොටෝස් ටිකකුත් අරගෙන දැන් මම මෙයාව එක්කගෙන ආවා ගැලරියා එක ඇතුළට. අපි දෙන්න විතරයි මෙතනට ආවේ. නංගි මගේ යාළුවයි ගියා වෙන තැනකට. මන් දන්නවා එයාලා කොහෙද ගියේ කියලා. බලමුකෝ ඉස්සරහට. ඊට පස්සේ අපි දෙන්න ආවේ ක්‍රිස්මස් මාකට් තියෙන පැත්තට. ක්‍රිස්මස් නම් දැන් ඉවරයි. ඒ වුණාට මාකට්ස් ටික තාම අයින් කරලා නැහැ. අපි මේ ස්නැක් බාර් එකකුත් අරගෙන දැන් යනවා නංගී යාළුවයි ඉන්න තැනට. එයාලා කෝල් කරලා කිව්වා එතෙන්ට ඉස්සරහට එන්න කියලා. මෙන්න මේකට තමයි මේ දෙන්න ගිහිල්ලා තියෙන්නේ. මගේ ක්‍රිස්මස් ගිෆ්ට් එක ගන්න. මගේ යාළුවා හැමදාම මට නත්තලට අනිවාර්යයෙන්ම ගිෆ්ට් එකක් දෙනවා. ඔන්න ඊට පස්සේ අපි ආවා ස්ට්‍රෝබෙරි ස්ටික්ස් ගන්න. චාන්සි ගානේ. හරි හරි. හරි හරි. මෙතනින් ගන්න. මම ඒක ඩියම් ගන්න. ඊට පස්සේ අපි දෝම ඉඳන් කයිරෝලි වෙනකම පයින් ආවා. වටපිටාව එක එක මියුසික්ස්, ලස්සනම ලස්සන ඩෙකොරේෂන්ස් බල කයිරෝලි කාසල් එක ළඟට ආවා. අපි මෙතනත් ටික වෙලාවක් ඉඳලා ගෙදර යන්න පිටත් වුණා. ඊට පස්සේ බලන්නකෝ බස් එකට යනකොට මගදී තව යාළුවෙක්ව හම්බුණා. ඔය ඉන්නේ. එයාවත් මං ගෙදර එක්කන් ආවා. මං කිව්වා යන් අපිත් එක්කම රාට පාටියක් දාමු කියලා අපි කට්ටියත් එක්කම එයාවත් එක්කගෙන ආවා. ගෙදර යනවා කිව්වට ගෙදරම නෙමෙයි ආයි මගින් බහැලා ඉවර වෙලා සුපර් මාකට් එකට ගියා. මොකද අපේ චාන්චිට ලසාඤ්ඤා කන්න ඕනේ කියලා කිව්වා. අම්මා කිව්වා ලසාඤ්ඤා හදන්න ඕන බඩු ටික අරගෙන එන්න කියලා. ඒ ටික ගන්න තමයි අපි සුපර් මාකට් එකට දැන් මේ ආවේ. වියෝ බබා නම් ඉතින් මෙතනින් පස්සේ ගෙදර යනවා. එයා රෑ පාටි එකට ජොයින් වෙන්නේ නැහැ අපිත් එක්ක. එයාත් ඉතින් අපිත් එක්ක හිටියනම් මට සතුටුයි. මොනා කරන්නද එයාට ඉතින් ගෙදර යන්න වෙනවනේ. එයා ගියා. එහෙනම් ඉතින් දැන් අපි යන් ගෙදර. ඔන්න ඔය ටික තමයි අද අපි පාටි එකට රෙඩි කරගත්තේ. ලසාඤ්ඤ එක තාම oven එකේ. ඒක හැදෙනකන් අපි කට්ටිය පාටි එක ස්ටාර්ට් කරන්න තමයි හදන්නේ. ඔන්න දැන් ලසාඤ්ඤ එක රෙඩි. ඒ වුණාට අනිත් යාළුවා ඒ වෙලාවේ ගිහිල්ලා. මොකද නැත්තම් යාට රෑ වෙනවනේ. හන්දගේ එන්න පැටියෝ මේක කන්න. යාළුවගෙනුත් ඉතින් මොනා හරි වැඩක් ගන්න එපායිනේ. එයාට කියලා මම යෝගට් එක කන්න හන්දක් ගෙන්න ගත්තා. අද තුන්වෙනි දවසනේ. කොහෙද අපි යන්නේ? කොහෙද? උරු හරිච්චතේ. අද අපි ආවේ ගරිබාල්දි වලට. එතනත් ලොකේෂන් එක ගොඩක් ලස්සනයිනේ. එතනට ඇවිල්ලා ලස්සන බාහිකුත් තියෙනවා. ඒකට යන්න තමයි හිතන් ඉන්නේ. යමුකෝ බලන්න.
මෙන්න මේ එල්ලන්නෙන් ලන්ඩන් එකට තමයි අද අපි ආවේ. චුට්ටක් පොලිමත් තියෙනවා. අද ක්‍රවුඩ් එක ගොඩක් වැඩි. විනාඩි 10ක් 15ක් විතර පොලිමේ ඉඳලා තමයි අපිට ඇතුළට යන්න පුළුවන් වුනේ. මේ කැෆේ එක ඇතුලේ හරිම ලස්සන තැන් තියෙනවා ෆොටෝස් ගන්න. අපි දැන් මේ ඇවිල්ලා වාඩි වෙලා බලන් ඉන්නේ අනිත් කට්ටිය ෆොටෝස් අරන් ඉවර වෙනකම්. මට ඔයාගෙකින් චුට්ටක් දෙන්න රස බලන්න. සීනි අඩුයි හැබැයි. ඔව් මගේ එකේ සීනි අඩුයි. මේක මේකත් අඩුයි. ඒක තමයි. ඒක තුනයි. අරක කරමු වෙන්න ඉතින් ටක් ගාලා. සීනි ලෙඩ්ඩුන්ට වගේ මේක හදලා තියෙනවා. ඒක අර ගමුකෝ එන්නකො. හරි ප්‍රශ්නයක් වුණා. මේකට මේගොල්ලෝ සීනි දාලා අඩුයි. අපි සීනි දාන්න බෑ. සංචි ටිප්මන්ට් දිහා හදා ගන්න ඕන. ඔට්ටු. මේක නේ. යා. දැන් අපි දෙන්නට මෙහෙම දිසාව. ඉතින් සමගින් වැඩ කරමු. නෑ මට එහෙම දිසාව. ඔයාගේ අරක. බක්කිය ගිහිල්ලා ඇවිල්ලා. චන්චියන්නේ බක්කිය කේබල් එකේ. ලොරි බස් වලනේ. එයා ඉතින් ඉන්නේ ලස්සන දූපතකනේ. එහෙ ඉතින් මෙට්‍රෝ ලයින් නැහැ. ඒකයි මං අර විහිළු කර ආවේ එයා බක්කිය යනවා කියලා. දැන් අපි මේ ආවේ චයිනා ටවුන් එකට. iPhone එක බොබි. මේක බෙන්ද බබි. වීඩියෝ එකක් බලන්නේ රංග. යකෝ YouTube එක දැන් මම බලන්න නැත්නම් මම මේක බල බල ඉන්නවා කියලා අහුවේ. ෆෝන් බල ඉන්නවා කියලා ප්‍රශ්න දාන්න එපා. යා බලන්න වීඩියෝස්. දෙවිලා නිසා. මෙහෙටන් චාන්චි. චාන්චි. ඉතින් දෙවිලා නැතුව ඉඳන්න පුළුවන් නේද? නෑ මම. දෙන්න වීඩියෝ යනවද කොයිද? එකපාරක් චයිනීස් කාලා මදි වෙලා අපි දැන් මේ ආවේ සෙකන්ඩ් රවුන්ඩ් එකට. Second round. අවසාන සමුගිය සීතලයි. අවසාන සමුගිය වගේ කිව්වේ. ඔයාගේ නෑ ආය නම. අදට අවසාන සමුගැනීම. අපි නැවතත් 2026 වර්ෂයේ නැවත හමු වෙන බලාපොරොත්තු කතාවක් කරනවා වගේ මෙයා නිකන්. බණ්ඩි ෆුල් රගාත්සි. ඔන්න දැන් ඊට පස්සේ අපි තුන්දෙනා ගෙදර යනවා. සුදුනංගි ගියා යාගේ ගෙදර, මායි චන්චි ආව අපේ ගෙදර. එක්කෙනෙක්ට සීත හැරිලා. රින දෙකයි දැන් බෝටින නෙමෙයිනේ නෝමල් දෙකයි. මාර සීත. අපි ගෙදර යනවා. බෝ පොතම සීත. යන්න හදන්නේ යන්නේ. ඉතින් යනවා. මට යන්න අවසරයි. අවසර නෑ හාලෝ. මට යන්න නැත්තේ.
ෆොටෝ ටික විතරයි. යා බෑග්ලස් ටික. ඔන්න දැන් මම කරන්න යන්නේ මගේ යාළුවා දීපු gift එක unbox කරන්න. මම ආසම perfume එකක් තමයි Versace කියන්නේ. එයා ඉතින් ඒක දන්නවා. එයා මට ඒක අරගෙන දීලා තියෙන්නේ ඒකයි. ගිය අවුරුද්දේ ක්‍රිස්මස් එකට එයා මට අරන් දුන්නේ Armani එකේ sea perfume එක. ඒක මන් ළඟ තාමත් තියෙනවා. එයා පොඩ්ඩක් ඉතින් selfish මොකද මට එහෙම නෑ. ඒ වුණාට එයා කැමති නෑ. එයා කියනවා තෑග් අරන් දීලා ඉවරලා විහිළුවටත් වෙන්නේ නැති. එයා දෙන perfume එක කාත් එක්කවත් share කරගන්න එපා කියලා. ඉතින් එයා දැන් ගෙදර ආපු වෙලාවේ බැලුවා මගේ perfume එක අරගෙන ඒක තාම තියෙනවද කියලා. ඒක තිබුණ නිසා මට කිව්වා හරි ඔයාවක ලස්සනට පරිස්සමින් පාවිච්චි කරානේ. ඒක නිසා මම ඔයාට මේ අවුරුද්දෙත් එකක් අරන් දෙනවා කියලා. Thank you so much my Moana. ඔන්න ඒ තෑග්ගෙන් පස්සේ මම මෙයාට ගත්ත තෑග්ග දෙන්නයි යන්නේ. ඉතින් good morning. අද නම් ඉතින් ඔන්න ටිකක් දුක දවසක්. මේ වෙලාව උදේ 7ට විතර ඇති. වින්ටර් එක නිසා උදේ 7 වුණත් ගොඩාක් කරවලයි. දවස් 3කට පස්සේ අද මගේ යාළුවා ඉතින් එයාගේ ගෙදර යනවා. මම ගෝල් කරන කන්න කැමති කරගෙන බඩුවට අමතක කරන්න එපා. හරි හරි. පානේ අත් ඉන්න පොළු තියලා යනවා. ඉතින් 31 පළවෙනිද යනවා කියලා ඇවිල්ලා 29 යනවා. කපිටිච්චි ටිච්චි ඉපදෙන්න නැද ආපහු එහෙනම් කොල්ලෝ කොහොමද තවදුරටත් එකක් බැරිද අපි දෙන්න දැන් ඉතින් ස්ටේෂන් එකට යන්න පිටත් වුණා. මෙයාව ට්‍රේන් එකට දාලා ඉවර වෙලා මම එහෙම වැඩට යනවා. සතියක් විතර ඉඳලා යන්නයි එන්න කිව්වේ. දවස් 3ක් යද්දි ඉතින් එයා යනවා. ඔය බල්ලා යන්නේ ඔය. උඹ අපොට්ටේ වාහනේට පයින්නේ. එරංග මගට එන එක හොඳයි මගේ හිතට. නැත්තම් කොළඹ ගිහිල්ලා නැති. කාප්‍රි නෙමෙයි කොළඹින් මතුවේ එක ලැගේජ් එකක් එක්ක. වීඩියෝ එඩිට් කරන්න යන ගම වීඩියෝ එඩිට් කරන්න නෑ නිකන් කර්ත සනීප සින්දුවක් අහගෙන ඈත දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන යන්න ඕනේ. දේවදූතිය හොඳයි. මීරාන්න නගගෙන යන්නේ. ඊරාන්න නගන ට්‍රේන් එක කලට පස්සම යනවා. මීරාන්ගේ අවධානය පිණිසයි සුගර් ඩැඩි මේ ඉන්නේ. එරංග බලන්න වෙයිනි චන්දනාගේ සුගර් ඩැඩි සීනි කාත්තා මේ දිහා මුදි මම තල හවුස් අයියනකට සතියක් ඉන්නේ. හා
ආයෙත් ඉක්මනට එන්න. I am waiting for you. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. See you guys in the next video.